යාළුවනේ කොහොමද ඔයගොල්ලෝ ඉන්න තැන්වල පරිස්සමෙන් ලංකාවේ අපිට ගෙවා ගන්න හරිම අමාරු දවස් ටිකක් තමයි පසුගිය කාලේ ගත වුනේ. නමුත් ලංකාවේ අපේ මිනිස්සු ඒ අමාරු කාලේ එකිනෙකාට එකමුතු වෙන් ලෙන්ගතුකමින් සාර්ථකව ජය අරගෙන තියෙනවා. ඒත් ඉස්සරහට තමයි අපිට මොන දෙන්න තියෙන ලොකුම අභියෝග ටික එන්නේ. සිංහල සිනමාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ ළඟම ඥාති දියණියක් වන සෙනාලි ෆොන්සේකා දිට්වා සුලිකොනාටුව නිසා අසරණ තත්වයට පත්වුණ අපේ රටේ මිනිස්සුන්ට එයාට කළ හැකි උපරිමයටම උදව් කරලා තිබුණා. පිස්සු ආහාර, වියලි ආහාර ආදිය මෙන්ම ගංවතුරෙන් අවතැන් වුණු අපේ රටේ මිනිසුන් රසකට ඇය උදව් උපකාර කර තිබුණා, ශ්‍රමයෙන් වගේම මුදලිනුත්. ඔබ දන්නවද ඇය එලෙසින් උදව් උපකාර වෙනත් මිනිසුන් වෙනුවෙන් සිදු කර තිබෙන්නේ ඇයගේ නිවසත් ගංවතුරෙන් යටව තිබියදී. ඇය සිය ෆේස්බුක් ගිණුමේ එය මෙලෙසින් සඳහන් කර තිබුණා. මේ සිදු ව්‍යසනයෙන් ආය අපිට කියලා දුන්නේ එකම එක පාඩමයි. ඒ අපි හැමෝම එක සමානයි කියලා. මනුෂ්‍යකම විතරයි හැමදේටම වැඩියෙන් උසස් කියලා. දවස් 5කට පස්සේ ගෙදර ආවා. ගම් වතුරට යට වෙලා තිබ්බ ගෙදරට. ඊය හවස් වෙද්දි වතුර බැහැලා ගිය නිසා අද ආයි ගෙදරට එන්න පුළුවන් වුණා. මේ හොඳයි. මොකෝ ලංකාවේ සමහර ගම් පළාත්වල ගෙවල් තියෙනවා. තිබ්බ තැන්වල දැන් වෙද්දි ගෙයක්වත් හොයාගන්න නැති මිනිස්සු විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි අපිට පුළුවන් විදිහට හැමෝටම පිහිට වෙමු. අපි ආයි හැමදේම මුලින් ඉඳන් පටන් ගමු. ගොඩ දාමු. වැටෙනවා. හැබැයි වැටෙන්න අපි ආයි නැගිටිමු. අපි ලංකාවේ මිනිස්සු නැගිටිනවා. අපිව වටන්න ලේසි නෑ. අපේ හිත හයියයි. ඊට වඩා අපේ මනුෂ්‍යකම ප්‍රබලයි. කලින් දවසේ හදිස්සි දැනුම් දීමක් කර තිබූ නිසා ගෙදර පහළ මහලේ තිබුණු ගොඩක් දේවල් උඩු මහලට අරගෙන යන්න පුළුවන් වුණා. මේ පෝස්ට් එක අනුකම්පාව බලාපොරොත්තුවෙන් දාපු එකක් නන් නෙවෙයි. සෙනාලි කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ බොහොමයක් මිනිස්සුන්ට උදව් උපකාර කරන ආදරණීය නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයත් විපතට පත්වී සිටින අවස්ථාවක ඇය ගැනවත් නොසිතා විපතට පත්වී සිටින අනෙකා වෙනුවෙන් ඇය විශාල සේවාවක් සිදු කරා. සෙනාලි, ඔයාට ගොඩක් ස්තුතියි. අපේ රටේ මිනිස්සු මෙච්චර අසරණ වෙලා ඉන්න අවස්ථාවක ඔයාගේ ගෙදරටත් ගම් වතුර ඇවිල්ලා තියෙද්දි අපේ මිනිස්සු වෙනුවෙන් මෙච්චර සේවයක් කරාට. ඉතින් ඔබත් සෙනාරිට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. අපි බලමු සෙනාලිට ආදරය කරන කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.